Made it out alive, but I think I lost it. Said that I was fine, said it from my coffin. Remember how I died when you started walking? That's my life, that's my life. I put up a fight, taking all my earrings. Don't you know the vibe? Don't you know the feeling? You should spend the night, catch me on your ceiling. That's your prize, that's your prize. Well, Hi guys, welcome back to my YouTube channel. ඉතින් මේ මගේ first vlog එක. අද ඉතින් අරන් ආපු vlog එක ඔයාලා දන්නවනේ. ඒ තමයි goal vlog එක. යන්න කලින් මම මේ ඇඳුම change කරගෙන එන්නම්. ඉතින් මේක තමයි මගේ outfit එක. එහෙනම් අමුද මාත් එක්ක යා. දැන් වෙලාව ළමයි 7යි කාලයි. මම 8:45 වෙද්දී බෙරයස්ති ස්ටේෂන් එකේ ඉන්න ඕන. අපි බලමුට වෙලාවට යන්න පුළුවන් වේද කියලා. ඕන ළමයි දැන් වෙලාව 8:34යි. ට්‍රේන් එක තියෙන නම් 8:45ට. ඉතින් ඔයාලා බලනවා ඇති මම මේ ගමන යන්නේ තනියමද කියලා. තනියම නම් නෙවෙයි. හැබැයි මේ වීඩියෝ එක පුරාවටම ඉන්නේ නම් මම විතරයි. දැන් මේ ට්‍රේන් එකට නැගලා යන ගමන් ඉන්නේ. කොහොමහරි අපි 10:40 විතර වෙති ගාලා ස්ටේෂන් එකට ආවා. ළමයි අපි දෙන්න පුදුම බඩගින්නකින් හිටියේ. උදේට දෙන්නම කාලා නැහැ. කාලාවිත් තිබ්බේ නැහැ. ඉතින් මං මාර මාසයි ට්‍රේන් එකේ යද්දි මේ view එක බලාගෙන යන්න. හිරිවැටුණු සඳසේ නිදිවර තනිවෙන්න හදවත් දැන් හිගයි. වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි. දැන් තමයි අපි ට්‍රේන් එකෙන් බැස්සේ. බැහැලා අපි දෙන්නත් එක්ක මේ යනවා ගෝල් ෆෝර්ට් එක බලන්න. ඉතින් ළමයි ගොඩ දවසක ඉඳලා YouTube කරනවද නැද්ද කියලා මම හිතියේ. ඊට පස්සේ ඉතින් අද ගෝල් වල ආපු නිසා මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්ත එකේ මට හිතුණා මේ vlog එක කරලා දැම්ම නම් හොඳයි කියලා. ඉතින් ඉස්සරහට මගේ vlogs ඔයාලට මගේ මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. මාව subscribe කරලා තියාගන්න. ඔන්න ඉතින් දැන් අපි කාලුකොටුවට ආවා. ෆොටෝ එකක්වත් ගහන්න බෑ ළමයි. අවුවසරයි. හුලගත් මාර විදියට සැරයි. ඒක නිසා අපි බීච් සයිඩ් එකෙන් ආවා වෙන ලොකේෂන් එකකට මගේ ෆොටෝස් ටිකක් ගන්න. මම ඉතින් එයාට ඇඩ්වයිස් දෙනවා මෙහෙම ෆොටෝ ගන්න මෙහෙම ගන්න කියලා. ගන්නවනේ ඉතින්. ගෑනු ළමයින්ට කොච්චර ෆොටෝස් ගහවත් මදිනේ. උදේ ඉඳන් මුකුත් අපි දෙන්න කෑවේ නැති නිසා අපි ආවා මෙන්න මේ ෂොප් එකට බබල් ටී එකක් බොන්න. ඇත්තටම ළමයි ඒ බබල් ටී එක නම් මාරම රසයි, පුදුම රසක් තියෙන්නේ. ඔයාලත් ගෝල් වල එනවා නම් මෙන්න මේ ෂොප් එකට ඇවිල්ලා බබල් ටී එකක් අනිවාර්යයෙන්ම try කරලා බලන්න.
අපි ආවා මෙන්න මේ ලොකේෂන් එකට ආයෙත් ෆොටෝස් ගන්න. ඒ තැන නම් මාර ලස්සනයි. එයා ඉතින් බැන ආයෙත් මගේ වීඩියෝස් ගන්නවා. मेरे मन ये बता दे तू किस ओर चला है तू क्या पाया नहीं तूने क्या ढूंढ रहा है तू जो है कहीं जो है ඔන්න ඉතින් ෆොටෝස් අරගෙන ඉවර වෙලා අපි ගියා කෑම රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන. ඒ යන මගදී අපි දැක්ක මෙන්න මේ පින්ක් ආකේඩ් කියන ෆැන්සි ෂොප් එක. ඇත්තටම ළමයි පිස්සු හැදෙනවා මේක ඇතුළට ආවහම. ඒ අයිටම්ස් ටිකත් අරගෙන ඊට පස්සේ අපි ආව දවල්ට කන්න. අපි උදේටත් මුකුත් කාලා නැති නිසා පුදුම බඩගින්නකින් හිටියේ. අපි ගියා රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන. මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ ගාලි ස්ටෑන්ඩ් එක ළඟමයි. අපිට වීඩියෝ ක්ලිප්ස් නම් දාන්න බැරි වුණා ළමයි. කෑම එකේ පොඩි වීඩියෝ කැලක් ගත්ත විතරයි. ඊට පස්සේ ඉතින් අපි ඒකත් කාලා ගෙදර එන්න තමයි හදන්නේ. අපි ට්‍රේන් එකේ ගියාට අපිට ගෙදර එන්න ඕනේ බස් එකේ. මොකද අපිට ඒ ටයිම් එකට ට්‍රේන් එකක් අල්ලගන්න බැරි වුණා. ඊපස්සේ ඉතින් අපි බස් එකේ ගෙදර ආවා. ඉතින් එහෙම තමයි මගේ අද දවස ගෙවුනේ. තවත් ලස්සන දවසක මේ වගේ ලස්සන vlog එකක් අරන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම තමයි ඔයාලා මම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ළමයි පරිස්සමින් ඉන්න. bye bye. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සගවාගෙන බැයින්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න